සුබ දවසක් ඔක්කොටම. ඔන්න අද කියලා දෙන්න හදන්නේ ඔයාලට ගොඩක් අය අහපු දේ තමයි කොපමණ ඉඟුරු කෑල්ලක් ඕනේද කොයි විදිහටද ඉඟුරු බීජ හදාගද්දි ඉඟුරු කපා ගන්න කියලා ඉඟුරු සිටවද්දි. ඉතින් දැන් පෙන්නන්න හදන්නේ ඒ කපා ගන්න විදිහ. දැන් මේ වගේ ඉඟුරු කෑල්ලක් ගත්තාම සාමාන්‍යයෙන් ප්‍රමාණය ගැන හිතන්න එපා. ග්‍රෑම් 35 40 50 ඒ ප්‍රමාණය ගැන ඔයාලා හිතන්නේ නැතුව මේ අංකුර ගැන හිතලා කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙහෙම කපලා මේ වගේ කෑල්ලක් ගත්තාම මේකේ ග්‍රෑම් සාමාන්‍යයෙන් 50ක විතර කෑල්ලක් නේ. මේ කෑල්ලේ නම් සාමාන්‍යයෙන් මේ කෑල්ල දෙකට වයි කපා ගත්තා. ඒකට ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මේකේ අංකුර 2යි 3යි 4යි 5යි 6යි. සාමාන්‍යයෙන් අංකුර 6ක විතර කෑල්ලක්. මේකත් ගත්තොත් සාමාන්‍යයෙන් 1යි 2යි 3යි 4යි 5යි. අංකුර 5ක විතර කෑල්ලක්. ඉතින් මේ වගේ අංකුර ප්‍රමාණයක් තිබ්බම හොඳටම ඇති. ඉතින් මම මුලින්ම කිව්වා වගේ ග්‍රෑම් ගාන ගැන හිතන්නේ නැතුව මේ අංකුර ගාන ගැන හිතලා කෑලි කපන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ කෑල්ලක් ගත්තාම ග්‍රෑම් 45ක් විතර මේ කෑල්ල තියෙනවා. මොකද මේ කෑල්ල මේ වටේ කෑලි කපලා අයින් කරන්න බෑ. ඔයාලට පේන්නේ නැති මේ කෑල්ලක් අයින් කරොත් පුංචි කෑල්ලක්. ඒක නිසා මේ කෑල්ල කපලා අයින් කරන්න බෑ. දැන් මේ විදිහට කපා ගත්තාම ග්‍රෑම් 45ක් විතර මේකේ තියෙනවා. මේකෙත් අංකුර 6ක් 7ක් තියෙනවා. ඉතින් මේ සමහර කෑලි ග්‍රෑම් 45 50 දක්වා ලොකු වෙනවා. සමහර කෑලි ග්‍රෑම් 20 25 30 අතර ප්‍රමාණයට කුඩා වෙනවා. ඒ ගැන හිතන්න බෑ. හිතන්න තියෙන එකම දේ තමයි මේ වගේ තියෙන අංකුර ප්‍රමාණය. දැන් මේ වගේ කෑල්ලක් ගත්තාම මේ වගේ තැන් කීපයකින්ම කැපෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේ ඔන්න ඔය වගේ තැන් කීපයකින් කැපෙනවා. මේ කෑල්ලක් ගත්තාම දැන් මේක දෙකට මැදින් කැපුවොත් එහෙම කෑල්ලේ ගොඩාක් පුංචි වෙනවා. ඒ විදිහට අවශ්‍ය නැහැ. මේවා එකක් ගත්තාම සාමාන්‍යයෙන් අංකුර 6 7ක්ම තියෙනවා. මේ හැම කෑල්ලකම අංකුර 6 7ක් තියෙන තමයි කපා ගන්න තියෙන්නේ. එන්න දැන් මේ වගේ කෑල්ලක් ගත්තාම මේකේ අංකුර 7ක් 8ක් තියෙනවා. මේ වගේ කෑල්ලක් ඕනනම් ඔයාලට දෙකට මැදින් කපා ගන්න පුළුවන්. සාමාන්‍ය මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට කපුවාම මේකෙත් අංකුර සාමාන්‍යයෙන් 1යි 2යි 3යි 4යි 5යි 6ක්. මේකෙත් තියෙනවා ඒ වගේම. මේ උඩ කොටසේ මේ යට කොටසේ මේ වගේ අංකුර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වගේ කෑලි ප්‍රමාණවත්. ලං ඉන්නකො. ඊට පස්සේ මේ කපාගත්ත කෑලි මෙන්න මේ වගේ මම මේ දැල් කවරයක් විතර කරන්නේ මේ වතුර පෙරෙන්න නිසා. ඉතින් මේ වගේ කවරයකට දාලා ඔයාලට පුළුවන් මේ තියෙන කැප්ටන් දිය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ බකට් එකකට කැප්ටන් ග්‍රෑම් 20ක් විතර දාලා හොඳට දිය කරගෙන සාමාන්‍ය කිරි පාට වෙනකම් වගේ දිය කරගන්නවා. දිය කරගෙන මේ වගේ ගිලලා තියන්න ඕනේ. සාමාන්‍ය මේ විදිහට තියලා පැය 3ක් 4ක් විතර තියාගන්න. හොඳට කැප්ටන් වතුර මේ විදිහට ගිලලා තියලා තියාගෙන ඊට පස්සේ ආපහු වතුරක පෙරෙන්න මේක අරගෙන පැත්තකින් තියලා ඊට පස්සේ හිටවන්න පුළුවන්. ඒතකොට හිටවන කාලය ගැන හිතන්න එපා. මේක උදේ ගොඩ අරගෙන හවස හිටෙව්වට ගැටලුවක් නැද්ද? එහෙම හිතන්න දෙයක් නැහැ. දවස පුරාම වෙලාවක හිටවන්න පුළුවන්. බැරි වෙලාවත් ඒ හදනේම අද හදලා ලොකු ප්‍රමාණයක් හදන කෙනෙකුට නම් අද හදලා හෙට හදන්න ඒ කෑලි තුන සවුත් වේද කියලා එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කිසිම සවුත් වේලක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ බිම හෝ එහෙම නැත්නම් පැකට් වල හදා ගන්න පුළුවන්. යම් කිසි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. මම දන්න දේ මම කියලා දෙන්නම්. ඊට අමතරව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධවත් ඕන දෙයක් ඉඟුරු සහ කහ සම්බන්ධව විස්තර ලබා දෙන්නම්. මේ පුංචි වීඩියෝ එකක් මේ ගැන විතරක්ම දාන්නේ. අනිත් දේවල් සම්පූර්ණ වීඩියෝ එක ලොකු කාලයක් අවශ්‍ය නිසා සමහර අය ඉන්නවා කොටස් දේවල් දැනගන්න. ඒ නිසා තමයි මේ දේ දැම්මේ. ඉතින් ඔය විදිහට කෑලි කපා ගත්තාම ඇති. නිතරම අර හිතන්න එපා අර පොතේ විදිහට සාමාන්‍යයෙන් ග්‍රෑම් 35 50 අතර කෑල්ලක්මද ඕනේ කියලා. ඊට වඩා පොඩියටත් කෑලි කැපෙනවා. ඊට වඩා ලොකුවටත් කෑලි කැපෙනවා. වැදගත්ම දේ තියෙන අංකුර ප්‍රමාණය. නිතරම හිතන්න සාමාන්‍යයෙන් තමයි කෑල්ලක් ගත්තම දැන් මේ කෑලි දෙක ගත්තාම වලට හොඳට පේනවා මේ කෑල්ල ගොඩක් දිගයි. මේක පුංචි. හැබැයි මේ දෙකේම තියෙනවා අංකුර 7ක් 8ක් තියෙනවා. නිතරම හිතන්න ඕන එකම දේ තමයි මෙන්න මේ අංකුර ප්‍රමාණය. සහ මේ කැපෙන ස්ථාන. දැන් මේ දෙකේම කැපිලා තියෙන්නේ ස්ථාන එකකින්. සමහරට ලොකු අලවල ස්ථාන දෙක තුනකින් කැපෙනවා. ඉතින් ස්ථාන දෙකකට වඩා කැපෙන්න තියන්න එපා කෑල්ලක. එතකොට දිර්ආසාදන එන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට කපන්න වලක වගාව සාර්ථක වෙයි.